කපල් එක අද අපේ කඩේට එනකොට හරියට රෑ 9 මාට විතර ඇද්දි ඉත බඩු ඔක්කොම අස් කරලා ඔක්කොම ක්ලීන් කරලා ඉද්දි මෙයාලා ආවා. ඉතින් එයාලා මට කිව්වා අපි පැයක තිස්සේ ඔයාගේ කඩේට ආව කෑම කන්න අපිට මෙහෙ රටේ එක්කෙනෙක් කිව්වා කොත්තු තියෙනවා හරිම රසයි කියලා. මට බෑ කියන්න බෑනේ. ඉතින් මම එයාලට කොත්තු හදලා දුන්නා. ඉතින් හරිම සතුටුයි එයාට මම කොත්තු හදලා දීපු එකට බෑ නොකියා. ඉතින් ඒක එයා හරියට ඇප්‍රීෂিয়েට් කරා. ඒ වගේම මේ කපල් එක හරිම හොඳයි. හරිම කරුණාවන්තයි. ඉතින් එයා නම් කොයි වෙලෙත් ඉඳලා ඉන්න චරිතයක්. ඒක හිතුණා. ඉතින් හරිම හොඳ මිනිස්සු. ඉතින් මම හරිම වාසනාවන්තයි කියලා හිතනවා මේ වගේ මිනිස්සුන්ගෙන් ආශිර්වාද ආදරය ලැබෙන්න. ඉතින් අහලා බලන්නකෝ මේ ඕස්ට්‍රේලියන් ජාතිකයෙක් කෙනා අපේ කෑම ගැන කියන දේවල්. You got to get down to Hela Yakka and try this Sri Lankan curry. It's amazing. Chicken curry, pork curry, beautiful, perfectly balanced. Love it, love it. Oh, your food is amazing, delicious. I drive 48 kilometers just to eat your food. Oh, I'll come very soon again. ඉතින් මම මේ දේවල් දකිනකොට මට හිතෙනවා මම කොච්චර මහන්සි වුණත් මගේ මහන්සියේ ප්‍රතිඵල අහක ගිහිල්ලා නැහැ කියලා. ඉතින් මේක හිමීට යන ගමනක්. ඉතින් පොඩිවට පටන් ගත්ත මේ ව්‍යාපාරය අද වෙනකොට මට පුළුවන් වෙලා තියෙනවා. ඉතින් ඕඩර්ස් 1000කට වැඩිය ආසන්න ප්‍රමාණයක් මට කරන්න පුළුවන් වුණ එක ගැන මම ඉතින් හරිම සතුටු වෙනවා. ඒ වගේම මම ගැනම ආඩම්බර වෙනවා. මේ වගේ ලස්සන තවත් වීඩියෝස් ගොඩක් අරගෙන මම ඉස්සරහට ඔයාලත් එක්ක එනවා. වීඩියෝස් ඉස්සරහට තව බලන්න ඕන නම් subscribe කරන්න අමතක කරන්න එපා. ඉතින් මාව ඉතින් බොහොම ස්තුතියි. නැවත ආයෙ දවසක හම්බ වෙමු අපි. Every time I come here, I just get the photos. It's like the best thing here.